ආයිබෝවන් ගෙවතු අගාවට ආශ කරන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ දෙයක් ගැන. අපේ ගෙවත්තට කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ස්වභාවිකව පුදුම හිතෙන තරම් ශක්තියක් දෙන ක්‍රමයක්. ඒ තමයි මේ කෙසෙල් වලින් හදාගන්න පුළුවන් සුපිරි දියර පොහොරක් ගැන. හිතන්නකෝ ගෙවත්තේ පැලවල මල් පිරීලා ගෙඩි පිරීලා තෙනෝ දකින්නකොට දැනෙන සතුට. ඉතින් මේ මල් පිපෙන ගෙඩි හටගන්න කාලෙට තවත් වැඩිපුර අස්වැන්නක් ගන්න පුළුවන් වුණොත් කොහොමද? විශේෂයෙන්ම කිසිම වසවිසක් නැතුව සම්පූර්ණයෙන්ම ස්වභාවිකවම ඒ දේ කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියමදේ. ඉතින් අද මම කියන්නේ අන්න ඒකට තියෙන නියම විසඳුම ගැනයි. හොඳයි. එහෙනම් මේ තමයි අපේ රහස් අවිය. ඒ තමයි කෙසෙල් එන්සයිම් දියර පොහොර. මේක ඇත්තටම ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුරුවන් පොටෑසියම් පෝෂණයෙන් පිරුණු දියරයක්. පැලවලට මල්ලෙන, ගෙඩි හැදෙන කාලයට අවශ්‍යම ශක්තිය දෙන නියම ස්වභාවික බූස්ටර් එකක් කිව්වොත් වැරද්දක් නැහැ. හරි. එහෙනම් අපි වැඩේට බහිමු නේද? මුලින්ම බලමු මේ සුපිරි පොහොර එක හදාගන්න අපිට මොනවද ඕන කරන්න කියලා. බලන්නකෝ මේකට ඕන වෙන්නේ හරීම සරල දේවල් 4ක් විතරයි. හොඳට ඉදුණු කෙසෙල් කිලෝ එකක්. වැදගත්ම දේ පොත්තත් එක්කමයි ගන්න ඕන. ඊළඟට දුඹුරු සීනි හරි හකුරු හරි කිලෝ එකක්, පිරිසිදු වතුර ලීටර් 2ක් සහ මේ ඔක්කොම ටික දාලා පැසවන්න තියන්න පුළුවන් වාතය ඇතුළට නොයන විදිහේ වීදුරු හරි ප්ලාස්ටික් හරි ලොකු බෝතලයක්. හරි අවශ්‍ය දේවල් ටික ලෑස්තිනේ. දැන් අපි බලමු මේ ටික එකතු කරලා කොහොමද හරියටම මේ කෙසෙල් එන්සයිම් දියරිය හදාගන්නේ කියලා. බය වෙන්න එපා, ක්‍රියාවලිය හරිව සරලයි. හොඳයි. මේ සම්පූර්ණ පැසවීම ක්‍රියාවලියට දවස් 21ක්, ඒ කියන්නේ සති 3ක විතර කාලයක් යනවා. ඉතින් හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා නම් පොඩි කාලයක් ඉවසන්න වෙනව නේද? හරි. එහෙනම් පියවරෙන් පියවර බලමු. මුලින්ම කෙසෙල් ටික පොත්තත් එක්කම කපා ගන්න. ඊට පස්සේ ඒකට සීනි ටික දාලා හොඳට අතගාලා කලවම් කරන්න. දැන් වතුරත් එකතු කරලා ඔක්කොම ටික වාතය නොයන භාජනයකට දාගන්න. මෙතනදී එක දෙයක් තියෙනවා, ගෑස් එකතු වෙන්න භාජනයේ උඩින් පොඩි ඉඩක් තියන්න ඕනේ. ඊට පස්සේ මේක සෙවන තැනකින් දවස් 21ක් තියන්න. හැබැයි වැදගත්ම දෙයක් තමයි දවස් 2-3කට සැරයක් පියන පොඩ්ඩක් ඇරලා එකතු වෙන ගෑස් ටික පිට කරන්න. ඒක අමතක කරන්නම එපා. දවස් 21ක් ගියාක පස්සේ දියරය හොඳට පෙරාගත්තා නම් අන්න වැඩේ ඉවරයි. පොහොර එක පාවිච්චිට සූදානම්. හොඳයි. දැන් අපි පොහොර එක හදාගත්තා. හැබැයි හදාගත්තට විතරක් මදි. හොඳම ප්‍රතිඵල ගන්න නම් මේක හරියටම පාවිච්චි කරන්න දැනගන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ පොහොර එක පාවිච්චි කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පසට යොදන එක. ඒ කියන්නේ පැලේ මුල්වලට. ඒකට අපි හදාගත්තු දියරෙන් මිලිලීටර් 10ක් අරගෙන වතුර ලීටර එක දිය කරන්න. ඊට පස්සේ දවස් 7කට හරි 10කට හරි සැරයක් පැලේ මුලට දාන්න. දෙවෙනි ක්‍රමය තමයි කොළවලට ඉසින එක. ඒකට නම් දියර මිලිලීටර් 5ක් විතරයි ඕන. ඒක වතුර ලීටර එක දිය කරලා දවස් 10ක් 14ක් අතර කාලයකට සැරයක් ඉසින්න. මතක තියාගන්න මේ අනුපාත හරියටම පාවිච්චි කරන්න එක හොඳ ප්‍රතිඵල ගන්න හරිම වැදගත්. හොඳයි. ඉතින් මෙච්චර මහන්සි වෙලා මේ පොහොර එක හදාගත්තානේ. දැන් බලමු ඇත්තටම මේකෙන් අපේ ගෙවත්තට ලැබෙන වාසි මොනවද කියලා. ඇත්තටම මේකේ වාසි ටික නම් පුදුමයි. බලන්න ප්‍රධානම දේ මල් සහ ගෙඩි ඉක්මනට හටගන්න උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි පැලෑටිවල මුල් පද්ධතිය ගොඩක් ශක්තිමත් කරනවා. ඊට අමතරව පසට හිතකර ක්ෂුද්‍ර ජීවීන් එකතු කරලා පසත්සරු කරනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා වටිනම දේ මොකද දන්නවද? මේක සම්පූර්ණයෙන්ම වසවිසෙන් තොර කාබනික පොහොරක් වීම. ඒ කියන්නේ අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් තේරෙනව නේද මේක කොයිතරම් වටිනා සරල දෙයක්ද කියලා. ඒ නිසා තවත් පරක්කු වෙන්නේ නැතුව අනිවාර්යෙන්ම ගෙවත්තට මේ ක්‍රමය අත්හලා බලන්න. ඇත්තටම මේ වගේ සරල ස්වභාවික විසඳුම් අපේ වටපිටාවෙම කොච්චරනම් සැඟවිලා ඇත්තේ නේද? සබහාදහමෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් තවත් මේ වගේ සරල රහස් මොනවා ඇතිද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා.